සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් එක්සෑම් කරලා ස්කිල් එකට පුරුදු වෙන්න ඉන්න අයට සරල චගිසොගියක්. එහෙම නැත්නම් තමාව හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්නේ. ඉන්ටර්විව් එකේ ඔයාලට මේ චගිසොගියට විනාඩියට අඩු කාලයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ කෙටි කාලය ඇතුළත තමාව ඒ ඉන්ටර්වයුව බෝඩ් එකේ ඉන්න අයට හඳුන්වලා දෙන්න ඕන. මම දැන් අද කියලා දෙන චගිසොගියක මුලින්ම ඔයාලට කියන්න විනාඩියට වැඩි කාලයක් යන්න පුළුවන්. හැබැයි ඔයා මේක නිතර කියලා ප්‍රැක්ටිස් වුණාම ඔයාට මේක තප්පර 50 55 වගේ කාලයකට කියලා ඉවර කරන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන්. දැන් සමහර අය චගිසොගි කියද්දි ඒක අහනකොට තේරෙනවා එයා ඒක නිකන් කටපාඩම් කරලා තමයි කියන්නේ කියලා. අර ගිරෙවෙක් වගේ කියනවා කියන්නේ. ඒක හරියන්නේ නැහැ. අපි දැන් අද හදන චගිසොගියක ඔයා කටපාඩම් කරලා කිව්වොත් ඔයාට මේක තප්පර ගානකින් කියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි ඔයා මේක කියන්න ඕන අර මූණ ඉරියව්වෙක්. එතකොට අනිත් අයට තේරෙනවා මේකේ අර්ථය දැනුවත් වෙලා තමයි මෙයා මේක කියන්නේ කියලා. මුලින්ම ඔයාට කියයි එජයි අංජසේයෝ ඒ කියන්නේ පුටුවෙන් ඉඳ ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලට මේකට කියන්න පුළුවන් නේ කම්සහම්නිදා කියලා එයාට ස්තුති කරන්න පුළුවන්. ඊට පස්සේ එයා ආපහු කියයි ඔයාට චගිසොගිරල් හාසු ඉස්සම්නික්කා කියලා ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයාට චගිසොගි එක කියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔයා ආපහු පිළිතුරු දෙන්න පුළුවන්. නේ චගිසොගිරල් හගෙස්සම්නිදා කියලා ඔයාට ඔයාගේ චගිසොගිය කියන්න පටන් ගන්න පුළුවන්. මුලින්ම අපි චගිසොගිය කියද්දි නම තමයි කියන්නේ. එතකොට මේ නම කියන ක්‍රම කිහිපයක් තියෙනවා. හරි මේ තමයි ක්‍රම තුන. චොනන් කසුන් ඉම්නිදා. චොනන් මම ඊට පස්සේ ඔයාලට කැමති නමක් දා ගන්න පුළුවන් ඉම්නිදා. දෙවෙනි ක්‍රමය කියනවා චේ ඉරමන් කසුන් ඉම්නිදා. ඒ කියන්නේ මගේ නම කසුන් වේ. එතෙන්ටත් කැමති නම දා ගන්න පුළුවන්. තුන්වෙනි එක කියන්නේ චොනන් කසුන් ඉරාගෝ හම්නිදා. ඒ කියන්නේ මෙතන කසුන් කියද්දී හල් කිරීමක් නේ තියෙන්නේ. එතකොට හල් කිරීමක් නම් ඉරාගෝ හල් කිරීමක් නැත්තම් දැන් කමලා වගේ ගත්තොත් එහෙම ලා කියද්දී හල් කිරීමක් නැහැ නේ. එතකොට රාගෝ හම්නිදා කියලා ඉවර ගන්න පුළුවන්. එතකොට මේ ගොඩක්ම කොරියන් අය කතා බහේදී තමන්ව හඳුන්වලා දෙන්න මෙන්න මේ තුන්වෙනියට කියපු ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මම මෙතනදී පළවෙනි වාක්‍ය විදිහට චොනන් කසුන් ඉරාගෝ හම්නිදා කියලා කියනවා. දෙවනුව අපි කතා කරන්නේ කොහේ ඉඳලාද ආවේ කියලා. එතකොට ඒක කියද්දී චොනන් ඊට පස්සේ තමන් ආපු ප්‍රදේශය දැම්මා ඒසෝ වස්සම්නිදා. චොනන් කුරුණෑගල ඒසෝ වස්සම්නිදා. මම කුරුණෑගල ඉඳලා තමයි ආවේ. තුන්වෙනියට කියන්නේ මගේ උපන්දිනය සහ වයස. කෙනෙකුට එක වාක්‍යයකදී උපන්දිනය කියලා තවත් වාක්‍යයකින් වයස. ඒ විදිහට වාක්‍ය දෙකක් විදිහට කියන්න පුළුවන්. හැබැයි එහෙම කියන්න ඕනේ නැහැ. එතකොට නිකන් අර කටපාඩම් කරපු සීන් එකක් වගේ එනවනේ. ඒකින්ද අපි මේක එක වාක්‍යයකින් කියලා දාමු. චේ සෙන්ගිරන් චොන් ගූපෙක් ගූෂිප් ගුනියොන් ඕවොල් ඊෂිප් යුගිල් ඉගෝ ඔල්හෙචේ නායිනන් සමුල් යොසොස් සරිම්නිදා. මගේ උපන්දිනය 1999 5යි 26 වන අතර මේ අවුරුද්දට මගේ වයස අවුරුදු 26ක් වෙනවා. මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. එතකොට තමාගේ අවුරුද්ද ඔයාට ඒ විදිහට කැමති විදිහට මෙතෙන්ට දාගෙන හදා ගන්න පුළුවන්. ඊළඟට අපි තමන්ගේ පවුල ගැන හඳුන්වලා දෙනවා. මතක තියාගන්න දැන් මේ තමන්ගේ පවුල ගැන කියද්දී එහෙම මේවා හරියටම නිවැරදි වෙන්න ඕනේ නෑ. තමාට පහසු විදිහට මේකේ වාක්‍ය හදා ගන්න පුළුවන්. චගිසොගි එක තමන්ට පහසු විදිහට හදා ගන්න පුළුවන්. ඇත්තම කියන්න ඕන කියලා එහෙම එකක් නෑ. හැබැයි ඉතින් නම ගම ඒවා ටික හරියට කියන්න ඕන වයස අර අනිත් ඒවා ටික එහෙම තමන්ට කැමති විදිහට අවශ්‍ය විදිහට ලේසි විදිහට හදා ගන්න පුළුවන්. හතරවෙනි වාක්‍ය විදිහට දැන් පවුල ගැන තමයි අපි කියන්න යන්නේ. චේ කජුගන් මොදු නේම්යොන් ඉගෝ පුමෝනිම් හගෝ නම්තොන් සිං ඉම්නිදා. මගේ පවුල ඔක්කොම 4 දෙනෙක් ඉන්නවා. දෙමව්පියෝයි තව එක සහෝදරයෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඔයාට සහෝදරියක් ඉන්නවනම් සහෝදරයෙක් නැතුව සහෝදරියක් ඉන්නවනම් චේ කජුගන් මොදු නේම්යොන් ඉගෝ පුමෝනිම් හගෝ
යොදුන්සින්입니다. ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තමා බැඳලාද නැද්ද? මැරිඩ්ද අන්මැරිඩ්ද කියලා කියන්න පුළුවන්. මම තාම බැඳලා නැහැ කියලා කියන්න පුළුවන්. 저는 아직 결혼 안 했습니다. ඊළඟට අපි 6 වෙනි වාක්‍ය විදිහට කියන්නේ තමාගේ අධ්‍යාපන මට්ටම. ඒ කියන්නේ O level දක්වාද A level දක්වාද එහෙම නැත්නම් විශ්වවිද්‍යාල මට්ටම දක්වාද කියලා කියන්න පුළුවන්. මම මෙතනදී A level දක්වා කියලා ලියනවා. එතකොට O level fail කෙනෙක්ට වුණත් මෙතන A level දක්වා කියලා එහෙම ලියන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. දැන් විශ්වවිද්‍යාල මට්ටම දක්වා නම් තෙහක්්‍ය කජ්ජි කියලා කියන්න පුළුවන්. මෙතනදී මම චොනන් කොහක්්‍ය කජ්ජි කොම්බුහෙස්සම්නිදා කියලා කියනවා. ඒ කියන්නේ A level මට්ටම දක්වා ඉගෙනගෙන තියෙනවා. ඊළඟට මේ වාක්‍යයෙන් පස්සේ අපිට තමාගේ රැකියාව, තමාගේ උස බර වගේ දේවල් කියන්න පුළුවන්. හැබැයි මේ චකිසුගියට මම ඒ කිසි දෙයක් දාන්නේ නැහැ. මොකද අපි ඒක දැන් චකිසුගියට දැම්මත් නැවත අපෙන් ප්‍රශ්නයක් අහද්දී අපේ රැකියාව, උස බර වගේ දේවල් අහන්න පුළුවන්. ඒකින්ද ඒ ටික නැතුව චකිසුගියක අපි සම්පූර්ණ කරගමු. තමාගේ උස බර කෙනෙක්ට දාන්න ඕන නම් මේ විදිහට එක වාක්‍යයකින් අපිට කියන්න පුළුවන්. චේ කීනන් පෙක් චිල්සිප් සෙන්ටිමීටර් ඉගෝ චේ මොම්මුගේනං ඕෂිප් ඕ කිලෝග්‍රෑම් ඉම්නිදා. මගේ උස සෙන්ටිමීටර් 170ක් වන අතර මගේ බර කිලෝග්‍රෑම් 55ක් වේ. එක වාක්‍යයකින් ඒ දෙකම කියලා දැම්මා. ඔයාලට මේ වාක්‍යය ඕන නම් මේ වාක්‍ය ලියා ගන්න. ඊළඟට මම කතා කරන්නේ හොබි එක ගැන. එතකොට හොබි එක එක්ක හොබි එක දාගන්න නැත්නම් මේ වාක්‍යය දාගන්න. මේ වාක්‍ය දෙකෙන් එකක් තමයි දාගන්න ඕන. හොබි එක කියද්දි චොනන් චිමිරෝෂිගන් නාල්තෙමාදා උන්දුගල් හම්නිදා. ඒ කියන්නේ මම විනෝදාංශයක් විදිහට වෙලාව තියෙන වෙලාවට ක්‍රීඩා කරනවා. මේ 8 වෙනි වාක්‍යයෙන් කියන්නේ මගේ චරිතය, චරිත ලක්ෂණ. එතකොට මගේ චරිතය ගත්තොත් මට ඕන වැඩක් සැලකිලිමත්ව කාර්යක්ෂමව කරන්න පුළුවන් කෙනෙක් කියලා තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. චේ සොන්ක්‍යගන් මෝදන් නිරල් කුංකුම් මගේ හානන් පියොනිම්නිදා. 9 වෙනි වාක්‍ය විදිහට යොජමන් හංගුක් මරේ තේහන් කංශමි මාංසම්නිදා. මේ දිනවල කොරියානු භාෂාව ගැන මගේ උනන්දුව වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ වගේ පෞරුෂත්වයක් තමයි මට තියෙන්නේ. ඉතින් මේ දවස්වල මගේ කොරියානු භාෂාව පිළිබඳ උනන්දුව වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම අපිට සම්බන්ධ කරන්න පුළුවන් මගේ අරමුණ. චේ මොක්චොගන් හංගුගෝරල් චල් පෙවුගෝ හංගුගේ කාසෝ ඉරානන් ගොෂිම්නිදා. මගේ අරමුණ තමයි කොරියානු භාෂාව හොඳින් ඉගෙනගෙන කොරියාවට ගිහිල්ලා වැඩ කරන එක. එතකොට දැන් මේ අරමුණ කියද්දී දැනට මගේ අරමුණ කිව්වම ඇති. එතකොට අර සල්ලි හොයලා, ගෙවල් හදලා එහෙම කියන්න අවශ්‍ය නැහැ. කියන්නේ එහෙම අහනවා නම් ඒක කියන්න ඕන නම් සමහර විට ඔයාගෙන් ප්‍රශ්නයක් විදිහට ආයේ අර කුම් සිහිනේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම එතකොට කියන්න පුළුවන් හංගුගේ කාසෝ යොල්චිමි ඉල්හගෝ දොනල් මානිපොල්ගෝ සනොප් කිසුල්දෝ පෙව්ගෝ නාජුගේ තසි ශ්‍රී ලංකාරෝ තොරාවාසෝ චේ සනබල් සිජක්කු ශිප්සමිනිදා. ඔය විදිහට ඒක කියන්න පුළුවන්. මෙතනදී එහෙම ඕනේ දැනට මගේ අරමුණ කොරියානු භාෂාව හොඳින් ඉගෙනගෙන කොරියාවට ගිහිල්ලා වැඩ කරන එක. ඒක කිව්වම ඇති. නැත්තම් අර දිග වාක්‍ය කියන්න ගිහිල්ලා මේක පැටලුනොත් එහෙම නිකන් අපරාධේ ලකුණු. හරි එතකොට 11 වෙනි වාක්‍ය විදිහට අපිට මේ විදිහට කියන්න පුළුවන්. ඔන්ජේනා හංගුගේ කගතේමියොන් යොල්ෂිමි ඉල්ලාගෙස්සම්නිදා. කවදා හරි මට කොරියාවට යන්න පුළුවන් වුණොත් යන තැනටපත් වුණොත් මම මහන්සි වෙලා වැඩ කරනවා. ඒක අපිට කියන්න පුළුවන්. අර වාක්‍යයත් එක්කම මේ ඒ සෙට් එක එකට කිව්වහම ඒක ලස්සනට ගැලපිලා එනවා. ඊට පස්සේ 12 වෙනි වාක්‍යය. ඒ කියන්නේ අපේ අවසාන වාක්‍යය. ඒක අපිට මේ විදිහට අවසන් කරන්න පුළුවන්. යොගියේසෝ චේ චගිසොගිරල් මචිගෙස්සම්නිදා. මගේ චගිසොගිය මෙතනින් මම අවසන් කරනවා. ඊට පස්සේ චල් පුතක් තරිම්නිදා කම්සහම්නිදා. දැන් අපි චගිසොගිය මුලින්දන් බැලුවොත් චොනන් කසුන්නිම්නිදා චොනන් කුරුණෑගලේසෝ වස්සම්නිදා චේ සෙන්ගිරන් චොන් ගූපෙග්ගෝෂිප් ගූණයොන් ඕවල් ඒෂිප් යුගිල්ලිගෝ ඔල්ලේචේ නායිනන් සෙමුල්යොසුස්සරිම්නිදා චේ කජුගන් මෝදු නේම්යොන්ගිගෝ පුමෝනිම්හගෝ නම්තුන්සිංගිම්නිදා චොනන් නාචික් කෙරොන් අන්නෙස්සම්නිදා චොනන් කොහක්ක කජ කොම්බෙස්සම්නිදා
저는 지민호 시간 날 때마다 운동을 합니다. 제 성격은 모든 일을 꼼꼼하게 하는 편입니다. 요즘은 한국말에 대한 관심이 많습니다. 제 목적은 한국어를 잘 배우고 한국에 가서 일하는 것입니다. 언제나 한국에 가게 되면 열심히 일하겠습니다. 여기에서 제 자기소개를 마치겠습니다. 잘 부탁드립니다. 감사합니다. ඉතින් මේ තමයි චකිසොගිය එක. වාක්‍ය 12යි. හැබැයි මේකේ ඕන දේවල් ටික තියෙනවා. මේක ඔයා හරියට අර්ථය තේරුම් අරගෙන පාඩම් කරලා ඔයාලට මේ ටයිම් එක මැනේජ් කරගෙන කියන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් මම අහන ප්‍රශ්න මොනවාද? ඒවට දෙන උත්තර මොනවාද කියලා වීඩියෝ එකක් ගේන්නම්. තව කම්පැනි ප්‍රශ්න කියලා වෙනම සෙට් එකක් තියෙනවා. මේවට උත්තර දෙන්නේ කොහොමද? මේ සේරම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙක්ට පුරුදු වෙන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.